සංහිඳ ළඟ දෙවොලට කිරි ඉදිරීම කෙම්මුර දාට එය පහනින් සැරසීම වනාතු කඩා ගස් දෙබලක දැවටීම මානෙක රුවත් නොමවෙයි හට ගැරකීම. ඉතින් 1950 ගණන් වල විමල රත්න කුමාරකම සූරි ආනමඩුවේ ජන ජීවිතය අල්ලලා ලියපු කවි පන්තියක එක් කවියක් තමයි ඒ. ඉතින් අද මගේ කතාව සංහිඳ ගැන නෙමෙයි. ඉතින් ගම්බාර දෙවියන් වැඩවසන ස්ථානයේ සංහිඳ ළඟ ඉඳගෙන අද කියන්නට හදන්නේ අතීතයේ වෙහෙරගොඩ පුරාණ විහාරයේ නමින් හැඳින්වූ වර්තමානයේ කැලේගම වෙහෙරගොඩ පුරාණ විහාරයේ නමින් හැඳින්වෙන අපේ විහාරයේ කතා. ඉතින් ඉතිහාසයට ආදරය කරන මගේ ආදරණීය යාළුවෝ ඔයාලා වෙනුවෙන් අදත් සතපුමක සටහනක් තියන්නට තමයි මගේ බලාපොරොත්තුව. එහෙනම් ඉතින් යන්න අතීතයේ වෙහෙරගොඩ පුරාණ විහාරයේ වර්තමානයේ කැලේගම වෙහෙරගොඩ පුරාණ විහාරයේ විදිහට වෙනස් වුණේ කොහොමද? අතීතයේ විහාරයේ නටබුන් තාමත් සුරක්ෂිතව පවතිනවා. ඉතින් ප්‍රාතිහාරයන් විශ්වාස කරනවා නම් තාමත් නාගරාජයෙක් රකින්න නිදානයක්. ඒ වගේම ගමේ හරක බාන නැති වුණත් 탁 හරි දෙයක් වුණත් අදටත් ගිහිල්ලා බාර ආර වෙනවා යම විහාරයේ. අදටත් අතීත නටබුන් පවතිනවා. ඉතින් එන්න මගෙත් එක්ක කතාවක් දැනගන්න විස්තරෙත් බලා ගන්න මගේ ආදරණීය යාළුවෝ සතුටුම් සටහනක් තියන්න. ආදරණීය යාළුවනි මම දැන් ඇවිල්ලා ඉන්නේ වර්තමානයේ සංවර්ධනයේ වෙමින් පවතින කැලේගම වෙහෙරගොඩ පුරාණ විහාරය. ඒක මේ කලින් දැකපු දර්ශන වර්තමානයේ සංවර්ධනයේ වෙමින් පවතින විහාරයේ දර්ශනයේදී විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන කැලේගම වෙහෙරගොඩ පුරාණ විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ ආචාර්ය කැලේගම විමලානන්ද ස්වාමින් වහන්සේ වර්තමානයේ සංඝ මෙහෙවරක යෙදෙනවා. පන්සල් ඉදි කරලා මිල කළ නොහැකි සම්පතක්. ඒ වගේම මේ විහාරස්ථානයේ විහාර අධිකාරී ස්වාමින් වහන්සේ පූජ්‍ය ආචාර්ය ධම්මානන්ද ස්වාමින් වහන්සේ සංඝ මෙහෙවරක යෙදෙනවා. පන්සල දිනු කරමින් ඉතින් මේ ස්වාමින් වහන්සේ දෙපළත් මේ අවස්ථාවේදී තමත් ආදරයෙන් සිහිපත් කරන්නට ඕන. ඉතින් මේක නූතන සංවර්ධනයේ සලකුණ වුණාට වෙහෙරගොඩ පුරාණ විහාරයේ සැබෑ දොරටුව තියෙන්නේ මෙතන නෙමෙයි. ඉතින් ආදරණීය යාළුවනි අපි යන්න හදන්නේ අදින් වසර 300කට 400කට එපිට වෙහෙරගොඩ පුරාණ විහාරය වන්දනා වෙහෙරගොඩ පුරාණ විහාරය බලන්න. එහෙනම් එන්න යන්න මගෙත් එක්ක අතීතයේ වෙහෙරගොඩ පුරාණ විහාර භූමිය බලන්න.
ආදරණීයලුවේ මම දැන් ඇවිල්ලා ඉන්නේ අතීතයේ වෙහෙරගොඩ පුරාණ විහාරයේ නමින් හඳුන්වන ස්ථානයේ. ඉතින් මේ ගල් සලකුණු මේ පොකුණු තාමත් ඉතිහාසයේ ඒ සාක්ෂි දරනවා. ඉතින් මේකේ ඉතිහාස කතාව දුටුගැමුණු මහරජතුමා යුද්ධයට යන අතරතුර කොටවෙහෙර ප්‍රාදේශීය කලාපයක් විදිහට භාවිතා කළා කියලා කියනවා. ඉතින් ඒ සමයේ ප්‍රාදේශීය නායකයන් විසින් රන් කරඬුවක ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මේ ස්ථානයේ වෙහෙරගොඩ විහාරය හදලා තියෙනවා. ඉතින් අදටත් විශ්වාස කරනවා නිදානයක් තියෙනවා කියලා. ඒ නිදාන වරුන්ගෙත් ගහණයට ලක් වුණා එක වකවානු. ඉතින් ආස්කම් තියෙනවා. නාගරාජයේ රකින්න නාගරාජය දැකපු අයත් ඉන්නවා. ඉතින් අපි ගිහිල්ලා බලමු එම විහාරයේ නටබුන් තාමත් සුරක්ෂිතව පවතින. ඉතින් ආදරණීයලුනේ අතහැර දැමා වසර 100 ගාණක් ගෙවිලා ගියත් අදටත් මේ චෛත්‍ය භූමිය මෙතෙන්ද මිනිස්සුන් වන්දනාමාන කරනවා, බාරහාර වෙනවා. ඉතින් කැලේගම වෙහෙරගොඩ පුරාණ විහාරය අතීතයේ රජ සමය දක්වා තියෙන පුරාණ විහාරය මේ ස්ථානයේ අතහැරලා නව ස්ථානයකට අරන් ගියේ ඇයි? දේව ශාපයකට ලක් වුණාද? මොකද්ද උනේ කියලා හොයලා බලන්න අපි වැඩිහිටි කෙනෙක් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් අපේ දහම් පාසලේ ප්‍රධාන ආචාර්යතුමා වගේම මේ පිළිබඳව මේකේ ඉතිහාසය පිළිබඳව දන්න අපේ ආදරණීය වන්නි මාමා. ඉතින් අපි වන්නි මාමා හොයාගෙන ගිහිල්ලා ඇත්ත සිදුවීම මොකද්ද උනේ කියලා දැනගනිමු. එන්න යන්න ඒකත් හොයාගන්න. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ අපිට මේ ඉතිහාසය පිළිබඳව එහෙම නැත්නම් වෙහෙරගොඩ පුරාණ විහාරයේ මේ ස්ථානට ගේන්න මොකද උනේ විහාරයේ ඉතිහාසය ගැන දැනගන්නට. ඉතින් ඒ ඉතිහාසය පිළිබඳ වර්තමානයේ දන්න ඉතින් ඒකම පුද්ගලයා වන්නේ මම විතරයි. මගේ ආදරණීය ගුරු පියාණන් කෙනෙකුත් වෙනවා. ඉතින් වර්තමානයේ දහම් පාසලේ ගුරු පියාණන් කෙනෙක් සේවය කරනවා. ඉතින් අපි වන්නේ මාමගෙන් අහලා දැනගමු ඉතිහාසයේ පටන් ගැනීම ඉඳන් විස්තරේ. වන්නේ මාම මේ පුරාණ විහාරස්ථානය වෙහෙරගොඩ තමයි තිබිලා තියෙන්නේ. එයින් අලිකාරදෙරේ නිසා ඒකට එක බුලන් එකතු වෙලා මේ භික්ෂුන් වහන්සේ විහාරස්ථානෙ මෙතෙන් ගෙනා.
ඒකට හිටපු විහාරස්ථානයේ හාමුදුරුවෝ වහන්සේ තමයි ඒ හාමුදුරුවන්ගේ ආධිපත්‍යය යටතේ පවත්වාගෙන ආරම්භ තියෙනවා මේ විහාරස්ථාන දෙකම. එයින් පස්සේ වල් බිහි වෙලා ජනාවාස බවට පත් වෙලා තියෙනවා ඒ පුරාණ විහාරස්ථාන. ඊළඟට මේ විහාරස්ථානයේ ඒ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේගේ අපවත් වීමෙන් පස්සේ කුළුක්කයි කර්ණංකර හාමුදුරුවන් වහන්සේ විහාරාධිපති පදවියට පත් වුණා. එතකොට වන්දිමා මේ බරවමල්ල ස්වාමීන් වහන්සේ එයා තමයි. කර්ණංකර හාමුදුරුවන්ගෙන් පස්සේ උන්වහන්සේගේ පරපුරේ සහෝදර බිත්තුන් වහන්සේ වූ අඥානන්ද හාමුදුරුවන් වහන්සේට මේ විහාරස්ථානයේ බාරකාරත්වයේ හිමිවුණා. ඉන් පස්සේ උන්වහන්සේ අපවත් වුණාට පස්සේ උන්වහන්සේගේ ජේෂ්ඨ ශිෂ්‍ය කලේගම විමලානන්ද හාමුදුරුවෝ වගේම කලේගම ධම්මානන්ද හාමුදුරුවෝ මේ දෙකල තමයි මේ විහාරස්ථානයේ ජීවිතය කරගෙන යන්නේ. ඉතින් ඉන්නවා දුකගමන යුගයේ මහත්ම ආදී යුගවලට පරිවර්තන වෙලා තියෙනවා මේ විහාරස්ථානයේ පුරාණත්වය ගත්තාම. ඉතින් අද මේ තියෙන කොටවෙල තියෙන ප්‍රදේශයේ ගත්තාම අර පුරාණ විහාරස්ථානයත් සමග සම්බන්ධයි. එතන තියෙන ආහාරකම්ම මේ අපේ විහාර තුලක් තියෙනවා. ඒ නිසා ඉතින් මේක පෞරාණික විහාරස්ථානයක් බවට සඳහන් කරන්න පුළුවන්. එතකොට නාගයෙක් රකින්න නිදානයක් බාරහාර ගැන නාගයෙක් ඉන්නවා ඒ විහාරයේ විහෙර අධිපතික නාගරාජයා ඉන්නවා. ඉතින් යම් කිසි කරදරයක් වුණාම ඒ නාගරාජයා යම් දේශනා වාදන ඒක ආරක්ෂා කිරීම තමයි කරන්නේ. ඒකට මිනිස්සු හරක බාර නැති වුණොත් බාරහාර බාරහාර වෙනවා. ඒ වගේම යම් කිසි කරදරයක් අපරතක්යක් වුණාම ඒක කඳුලක් වෙන කරපුවාම ඒක ඓතිහාසික ආහත්කම් ඒ ආකාරයෙන්ම හදාපාන. එතකොට වන්නේ ප්‍රධාන හේතුව උනේ බෝධිය අලි කඩපු එක තමයි. අලි කැඩීම නිසා තමයි හාමුදුරුවන් වහන්සේටත් කරදරයි මේ ජනාවාස බිහි වෙලා තිබෙත් නෑ ජනතාව. ඉතින් බොහොම සුළු සංඛ්‍යාවක් තමයි ගෙවල් තිබිලා තියෙන්නේ. මහා ගම්මැන්ද කුඩා ගම්මැන්ද කියන ගම් දෙක තමයි මේ ගමේ තිබිලා තියෙන්නේ. ඉතින් ඒ ගම්මු ඉතින් ඊට පස්සේ මේ ප්‍රදේශයේ ඉවත් කරලා තමයි ඔතෙන්ද දැන් විහාරස්ථානය ගෙනල්ලා තියෙන්නේ. හරි. එහෙම නැති වන්දිමාම බොහොම ස්තුතියි. ඉතින් මතු පරම්පරාවට දැනගන්නත් අද ගමේ කෙනෙකුත් සමහරට ගමේ අයත් දන්නේ නැහැ පුරාණ විහාර ඉතිහාසය ගොඩක් නොදන්න අය ඉන්නවා. ඉතින් ඒ අයටත් දැනගන්න එක්ක ඉතින් දැනට මේ පිළිබඳ තොරතුරු දන්න එකම පුද්ගලයා මම ස්වාමින් වහන්සේ මම දන්නවා ඇති. ඉතින් වන්දිමාම බොහොම ස්තුතියි ඔබතුමන්ට.